මේ ඉතින් සතුට සිනා සතුට කතා මැද්දෙන් අපි මේ ට්‍රිප් එකක් යන ගමන් තමයි ඉන්නේ. අපි ගෙවල් වලින් පිටත් වුණේ පාන්දර 4:00 විතර. හැබැයි ඉතින් බලන්නකෝ ඔයාලට පේනවද ජනේලෙත් නිකන් චූටි චූටි පිනිබින්දු තියෙනවා. හරිම මීදුමක් තමයි අපි මේ ට්‍රිප් එක යන දවසේ තිබුණේ. මාර්ම මීදුමක් තිබුණේ. ඉතින් අපි දැන් මේ හදන්නේ ට්‍රිප් එක ගිහිල්ලා මගින් යන ගමන් උදේ කෑම ටික ගන්න. අපි කෑම ගන්න මේ නතර කරපු වෙලාවේ උදේ 8ට 8:00 විතර ඇති. ඒත් තාම මීදුම ගතිය ඇරිලා තිබුණේ නෑ. බලන්නකෝ අවට වටපිටාව ඔයගොල්ලන්ට පේනවද? මාර මීදුමක් තමයි තියෙන්නේ. හරිම සීතලයි. ඒත් ඉතින් අපි දැන් කෑම ටික ගන්නත් ඕනේනේ. අපි කෑම ගන්න නවත්තපු තැන කැම්ප් එකක තැනක් පාර අයිනේ තිබුණේ. එතන හරි ලස්සනට හදලා තිබුණා. මෙන්න මේ විදිහට වැවක් අයිනේ තමයි තිබුණේ. එතන view එකත් ඉතින් හරිම ලස්සනයි. අපි උදේ කෑමට ගන්න හදන්නේ හදාගෙන ආවේ පාන් ගෙනාවා. ඊට පස්සේ ආයේ පරිප්පු හොද්දක් හදාගත්තා. අපේ පුංචි හදාගෙන ඇවිත් තිබුණා සීනි සම්බල් ලුණු සම්බෝලයක්. ඊට පස්සේ අපිත් පරිප්පු එකක් හදාගෙන ගියා. ඔක්කොගෙම පරිප්පුයි සීනි සම්බෝලයි ලුණු සම්බෝලයි තමයි. ලුණු සම්බෝලද සීනි සම්බෝලද කොහොම හරි ඔන්න ඔය දෙකෙන් එකක් එක්ක තමයි අපි උදේට පාන් කෑවේ. ඉතින් මමත් කාලේ ඉවර වෙලා අනිත් අයත් කනකම් මං ඉතින් චුට්ටක් ඔන්න ඔය විදිහට වටපිටාවේ සිරි නැරඹුවා. ඒ හරිය හරි ලස්සනයි බලන්නකෝ. ඔය ඉන්නේ අපේ ආච්චි අම්මා බබාලා කට්ටියම ඉතින් කයියක් දාගෙන දැන් මේ ට්‍රිප් එක යන ගමන් මග. ඔන්න ඉතින් කොහොම හරි අපි ට්‍රින්කෝ වලට ආවා. මං කිව්වේ නෑනේ අපි මේ ට්‍රින්කෝ වලට තමයි චාරිකාව යන්නේ. ඉතින් ඉස්සර වෙලාම අපි ප්ලෑන් කරගෙන හිටපු විදිහට කෝණේශ්වරම් වලට තමයි යන්නේ කෝවිලට. ඉතින් දැන් අපි මේ ඒ හරියට ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් අපිට යන ගමන් ඔන්න ඔතනින් චූටි බිංගයක් තියෙනවා. අපේ බබා බිංගවල ඇතුලෙන් ගිහිල්ලා නෑ. ඉතින් එයා හරි කැමැත්තෙන් තමයි ඔතනින් ගියේ. මොකද්ද කියලා එයා අත්දැකීම දන්නේ නෑනේ. ඉතින් ඒක නිසා ඔන්න ඔය බිංගේ ඇතුලෙන් අපි ඔය විදිහට තමයි ගියේ. බිංගයක් කිව්වට ඒක ගොඩාක් දුරට තියෙන එකක් නෙමෙයි. ඔය පේන එහා පැත්තේ දොරෙන් එළියේ පුංචි කොටසක් තියෙන එතන යන්න. අපි ට්‍රිප් එක ගියපු හැමෝම කට්ටිය හරිම හොඳයි. හරිම සුහදයි. ඉතින් ඒ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න ඇත්තටම හරි පහසුයි. මොකද ට්‍රිප් එකක් කියන්නේ හරිම විනෝදාත්මක ගමනක් නේ. ඉතින් ඇත්තටම ගොඩක් විනෝදෙන් තමයි අපි ගියේ. මේ ට්‍රිප් එක ඉතින් අපි ලොකුවට ප්ලෑන් කරලා ගියපු ට්‍රිප් එකක් නෙමෙයි. අපේ පුංචිලා කිව්වා ට්‍රිප් එකක් යනවා කියලා. එන්න කියලා ඉතින් අපිත් හිටි හැටියම තමයි ලෑස්ති වෙලා ගියේ. මට නම් ඉතින් මේ චාරිකාව විශේෂම විශේෂයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මට සාමාන්‍යයෙන් ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉඳලම ට්‍රිප් යන්න බෑ. බස් වල යනකොට ඉතින් මට ටිකක් බෝරින්. මට ඉතින් ටැප් එකක් ඇරියා වගේ ඔන්න ඉතින් ට්‍රිප් එක මගක් යනකොට වමන යන්න පටන් ගන්නවා. අර බස් වල තියෙන නිකන් අමුතු සැර ගතියක් තියෙන නිකන් ඔය රබර් ෂීට් ගඳ වගේ එනකොට එතකොට සැර පර්ෆියුම් ගතිය එහෙම එනකොට ඉතින් මට ටිකක් අමාරුයි. ඔළුව කැරකෙනවා වගේ එනවා. ඊට පස්සේ වමන යනවා. මුළු ට්‍රිප් එකම ඉවරයි. ඉතින් එතකොට හෙම්බත් වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ ට්‍රිප් එක නම් මං හරිම විනෝදෙන් ගියා. මට කිසිම අමාරුවක් වුණේ නෑ. ඔන්න ඉතින් අපි දැන් මේ කෝණේශ්වරම් කෝවිලට යන තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන බස් එක දාලා බස් එක නවත්තලා ඊටර ටික පයින් තමයි යන්න තියෙන්නේ. පයින් යන්නත් ඉතින් ලොකු දුරක් තියෙනවා. අපි බස් එක නතර කරපු තැන මෙන්න මෙයා හිටියා. දැන් ඉතින් අපි කට්ටියම මේ පයින් කෝණේශ්වරම් කෝවිලට යන ගමන් මග දෙපැත්තේ මේ විදියට කඩවල් තියෙනවා. මං ඉතින් මෙහෙම කිව්වට ඔයා නම් කෝණේශ්වරම් ගිහිල්ලා ඇති. මමත් ගිහින් තියෙනවා මේ මගේ දෙවනි පාර. මෙන්න මේ කඩගාවින් යනකොට ওই ජපන් කට්ටිය පවන් ගහන්නේ ඔන්න ඕවා. අනේ මට ඒකට ආස හිතුණා. ඒත් ඉතින් ගන්න නම් බැරි වුණා. අය තිබ්බ ලස්සනට සිප්පි කට වලින් හදපු වින්චන්ට්. ඒවත් හරිම ලස්සනයි. මාර මාසයි හිතෙනවා දැක්කහම හරිම ලස්සනට හදලා තිබුණා ඒවත්.
ඔන්න ඉතින් අපි කෝණේශ්වරම් පූජා භූමියට ඇතුළු වුණා. ඔය විදිහට ඇතුළු වෙන තැනම තියෙන්නේ ශිව දෙවියන්ගේ ලොකු ප්‍රතිමාවක්. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියේ මේ පැත්තෙන් යනකොට තියෙනවා ඒගොල්ලෝ දේවත්වයන් සලකන ගව ප්‍රතිමාවක්. ඉතින් හැමදාම වෙන්නේ නැහැනේ. කාලෙකටනේ මෙහෙම ට්‍රිප් එකකින් ආවොත් මේ වගේ තැනකට එවෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් එන ගමන් මගදීන් අර තිබුණ කඩවලින් පළතුරු වට්ටියක් එහෙම අරගත්තා. ආව වෙලාවේ පළතුරු වට්ටියක් දීලා පූජා කරලා බාරයක් වෙන්න කියලා. දැන් ඉතින් මේ අපි කෝවිල ඇතුළට ගිහිල්ලා වැඳ පුදාගෙන ඊට පස්සේ පොලොත් කකා දැන් මේ යන ගමන්. ඒකේ වටේට යන්න තියෙනවනේ. අපි දැන් මේ පල්ලෙහාට බැහැගෙන යන්නේ. ඔයාලට පේනවද අර පිටිපස්සෙන් තොටිලි තියෙනවා. හරිම හුරු බුහුටි චූටි චූටි තොටිලි එල්ලලා තියෙන්නේ ඔය ගහේ තැන තැන. ඉතින් මං දන්න විදිහට නම් මේ තියෙන්නේ කිරිසිහිනය සැබෑ කරගන්න දරුඵල බලාපොරොත්තුවෙන් බාර වෙච්ච ඒවා. එහෙම තමයි මම නම් දන්නේ. ඉතින් එතනින් දුන්න නූලුත් අරගෙන අපි පහළට ඇවිල්ලා දැන් මේ අත්වල නූල් ගැට ගහ ගන්නවා. රතු පාට, කහ පාට, ආයෙ තිබුණා කොළ පාට. ඒ කියපු විදිහට නම් කහ පාට ඝන දෙවියන්ට, එතකොට රතු පාට ශිව දෙවියන්ට, කොළ පාට කතරගම දෙවියන්ට කියලා තමයි අපිට කියලා දුන්නේ. ඉතින් ට්‍රිප් එකක් වුණත් වෙන කොහේ හරි ගමනක් වුණත් ගියාම අයියටයි මටයි නම් කිසිම කරදරයක් නෑ. අපි නිකන් අලුත බැඳපු ජෝඩුවක් වගේ හරිම පහසුවෙන් ගමන ගිහිල්ලා එනවා. මොකද අපේ බබාලා දෙන්නම අම්මයි තාත්තයි ආච්චම්මලයි එක්ක තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි හරිම පහසුවෙන් හරිම නිදහසේ ගමන් බිමන් යන්න අපිට පුළුවන්. අපේ බබාලා දෙන්නම ආච්චි අම්මටයි තාත්තටයි හොඳටම හුරුයි. එයාලට ආදරේ එයාලත් එක්ක ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ආවේ ට්‍රින්කෝවල තියෙන මාළු මාකට් එකට. හරිම කාර්යබහුල ස්ථානයක්. අපිත් ඉතින් අලුත් මාළුත් නැවුම් මාළු අරගන්න මෙතනට ආවා. එක එක විදිහේ සමහර ලාට දැකලම නැති මාළුත් ඉන්නවා. ඉතින් ඒ මොනවද කියලා දැනගෙන මාත් පොඩි වටයක් දාලා බැලුවා. කහ පාට වගේ මාළු වගේක් හිටියා. අයි පරා මාළු කියලා කිව්වා. ඔය ඉන්නේ. අපි දැකලා තියෙන අර ලොකු පරාවනේ. ඉතින් චූටි චූටි පරා මාළු තමයි ඔය ඉන්නවා කිව්වේ. ඉස්සෝ, දැල්ලෝ, කිරිමෝරු, එතකොට ඔය වර්ගෙ නම් මොකද්ද කියලා දාන්නේ නැහැ. කකුළු මේ නොයෙක් වර්ග වලින් හිටියා. ඉතින් අපිත් ඉස්සෝ වලින් ගත්තා. ට්‍රිප් එකේ දවල් කෑමට හදා ගන්නත් ගත්තා. කකුලෝ ටිකකුත් ගත්තා. තව සැමන් මාළු, බෝලු ඔය වගේ ගොඩක් මාළු වර්ග ඉතින් අරගත්තා ගෙදර අරන් එන්නත්. මේ ඉන්නේ මුහුදු කුකුළු කියන මාළු වර්ගේ. ඒක නම් ටිකක් දැක්කහම කන්න පිරියක් නෑ වගේ හිතුන නිසා මං කිව්වා ඒවා නම් අපිට ඕනේ නැහැ කියලා. ඉතින් ඔය තියෙන්නේ අපි ගත්ත රිජිෆෝම් පෙට්ටිය. ඔය පෙට්ටියක් අරගෙන අපි ඒකට මේ විදිහට එයාලට කියලා අපේ මාළු ටික දාගත්තා. ඊට පස්සේ ඉතින් අපි ඒකට අයිසුත් දාගෙන සෙලෝ ටේප් එකකින් හොඳට වටේ සීල් කරගෙන ගෙදර එනකම්ම මොකුත් නොවී තියාගන්න පුළුවන් විදිහට සකස් කරගත්තා. ඔන්න ඔය ලොකු මාළු වගෙන් අපි මාළු ගත්තා. දැන් දවල් කෑමට හදාගන්න. ඉතින් ඔය දැන් අපි දවල් කෑම හදන තැනට ඇවිල්ලා ඉන්නේ. අපේ බස් එකේ රියදුරු මාමා එයා ඉතින් තැනින් තැනට ඇවිදින්න ගිහිල්ලා චාරිකා ගිහිල්ලා හොඳ පළපුරුදු රියදුරු මාමා කෙනෙක්නේ. ඉතින් ඒ නිසා එයා අපිට ඔන්න ඔය තැන හොඳයි කියලා කිව්වා කෑම හදාගන්න. එතන ඇත්තටම හොඳයි. හොඳට ඉඩක් තිබුණා. එතකොට වතුර ගන්න, හොද ගන්න, කරගන්න ළිඳකුත් තිබුණා. හරිම ලස්සන හාපටව ටිකකුත් එතන හිටියා. ඔය ඉන්නේ හිටපු ගමන් අතුරුදහන් වෙන අපේ පොඩි ඈයෝ ටික. ඉතින් මේ චාරිකාවේ අපි දවල් කෑමට හදාගත්තේ එළවලු බත් එකක් හදලා, බල මාළු හදලා, ඊට පස්සේ ඉස්සොත් හැදුවා. ආයෙ පරිප්පු තිබුණා. ඊට පස්සේ අපි ගෙදරින් බටු මෝජු එකක් හදාගෙන ඇවිත් තිබුණා.
ඔය ටික තමයි ඉතින් අපි දවල් කෑමට ගන්න අද. ඔය සුදු පාට ටොප් එකක් ඇඳගෙන ගහට අතක් තියාගෙන ඉන්නේ අපේ මව්තුමියගේ නංගි. ඒ කියන්නේ අපේ පුංචි තුමී. ආදරේට ඉතින් එහෙම කියන්නේ. අපි මේ නතර කරපු තැන ට්‍රිප් යන ගොඩක් අය මං හිතන්නේ එනවද කොහෙද මෙතනට ඉදලකුත් තිබුණා. ඉතින් අපේ ආච්චි කෙනෙක් ඕන්න ඉදලකුත් අරගෙන පොඩ්ඩක් එතන සුද්ද කරලා හොඳට අතු ගාලා දුන්නා අපිට. ඉතින් ගෙදරින් රයිස් කුකර් එකකුයි ගෑස් ලිපක් එහෙම ලොකු ඒවා අරන් ඇවිත් තිබුණ හින්දා අපිට කැම ටික හොයාගන්න පහසු වුණා. මේ අපේ සුදු නංගි එයා ලුණු සුද්ද කරනවා. අපසරණ පළමු ආරාධිත ගායන ශිල්පියා ප්‍රසංග වේදිකාවට අධිපති මේ ඉන්නේ අපේ ට්‍රිප් එකේ සංවිධායකයා අපේ මහින්ද මාමා. ටික වෙලාවකින් බලද්දි ඉතින් අපේ පොඩි කට්ටිය නේ අතුරුදහන් වෙලා බලනකොට අර හාපංචෝ හිටපු තැනට ගිහිල්ලා එයාලව බලනවා. එතන ගිරව් වගේකුත් හිටියා. එයාලා ආසයිනේ ඉතින්. අපේ බබා බොහොම අමාරුවෙන් තමයි පොඩ්ඩක් එහා මෙහා කරගත්තේ. නැත්තම් ඉතින් අපිට ට්‍රින්කෝ ගිහිල්ලා හාපංචෙකුත් අරගෙන තමයි ගෙදර එන්න වෙන්නේ. එහෙට ගෙනියන්න බෑ අයියා. මෙහෙදලා ගෙනියන්න බෑ. මෙච්චර දුර ගෙනියන්න බෑ. ICU එකේ දාලා තමයි ගෙනියන්නේ. අල්ලන්න බෑ අල්ලන්න බෑ. චන්දනක දුවේ අයියේ ඕ මගේ රශ්මියා මේක ලස්සනේ කොහේම ගන්න එපා යන්න කොහි ගියාදෝ රත්තරන්වලා මතක නැද්ද බරේ උන්නලන්වලා ඔය ඉතින් කණ්ණාඩි දෙකකුත් දාගෙන ජැන්ඩි පහට ඉන්නේ අපේ සීයා. සීයාට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. මං හරි ආසයි සීයා සින්දු කියලා අහන්න. සතු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ අපේ ලොකු නංගි. ඒ කියන්නේ පුංචිගේ ලොකු දුව. අපි කට්ටියම එකතු වුණාම ඉතින් එතන සතුටම විතරයි තියෙන්නේ. හරිම ජොලි. මේ ඉතින් අපි අරගෙන ආව ඉස්සෝ එක හදාගන්න ගමන්. ඊට පස්සේ ඉතින් අපි හදාගත්තේ බල මාළු එක.
ඔන්න ඉතින් උයන ගමන් එතනට අයිස්ක්‍රීම් වාහනයක් ආවා. ඊට පස්සේ අපි ඉතින් මේ වෙලාවේ ඇත්තටම මාර රස්නෙකුත් තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි අයිස්ක්‍රීම් අරගෙන කනවා. මේ ඉතින් අපේ එළවලු බත් එකට ඕන එළවලු මිශ්‍රණය හදාගන්න ගමන්. උදේ එනකොට තිබුණ පින්නයි දැන් තියෙන රස්නේ බලනකොට මාරම වෙනස්. උදේ තිබුණේ නුවරඑළිය වගේ සීතලම සීතලක්. දැන් ඉතින් හොඳටම රස්නේ. දැන් ඔන්න අවසානෙටම බත් එකත් හදාගෙන ඉවරයි. දැන් ඉතින් හොඳටම බඩගිනි සුවඳයි බඩගින්නයි. සුවඳ බඩගින්න වැඩි කරනවා. දැන් ඉතින් කට්ටිය පොලිමේ කන්න තමයි ඔන්න හදන්නේ. කෑම කාලා ඊට පස්සේ අපි ගියා නිලාවේලි බීච් එකට. ඔය දම් පාට එකක් ඇඳගෙන ඉන්නේ අපේ ආච්චි අම්මා. රෝස පාට එකක් ඇඳගෙන ඉන්නේ මහින්ද මාමලාගේ ආච්චි අම්මා. ඔන්න ඉතින් අපේ බබා ආච්චි අම්මා අයිසියයි එක්ක උතන්ට වෙලා හිටියා. අපි ඉතින් මුහුදේ සෙල්ලම් කරා. අපි කට්ටිය එකතු වෙලා වැලි වලින් කැස්බෑ පවුලක් හැදුවා. ඔය පේන්නේ ඒ කැස්බෑව. අප්පච්චි බෙටියට උදව් කරන්න මේක හදන්න. මම ඒකනේ කරන්නේ සිද්ධ කරුවා. ආ. අපේ චූටි මල්ලි බබාටත් වැලි සෙල්ලම් කරන්න හම්බෙලා ඉතින් ඊට වඩා දෙයක් නෑ. හරිම සතුටින් එයත් හිටියේ. ඉතින් නාලා සෙල්ලම් කරලා ඊට පස්සේ අපි ආවා වෙන පැත්තක වෙරළකට. ඉතින් අපි එතනත් නිදහසේ කතා කර කර වාඩි වෙලා ඉඳලා සෙල්ලම් කරලා රෑ වෙනකොට ඉතින් ඔන්න රෑටත් කෑම හදලා කෑම කාලා ට්‍රින්කෝ වලට ආයුබෝවන් කියලා ඔන්න ඉතින් අපි ආපහු ගෙවල් වලට යන්න පිටත් වුණා. ඉතින් ආයුබෝවන් ට්‍රින්කෝ අපි ආයෙත් ඔයාව බලන්න එන්නම්.